සුවිශේෂය. සුවිශේෂක ජුවාම්තුමාන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ජුවාම් 7:40 සිට 52. සමහරෙක් උන්වහන්සේ අල්ලා ගැනීමට සිතූහ. මේ වචනය ඇසූ කල සෙනගගෙන් සමහරු මෙතුමානෝ සැබවින් මේ දිවැසිවරයානෝ යැයි කීහ. අන් සමහරු මේ ක්‍රිස්තුස් යැයි කීහ. තවත් සමහරු ක්‍රිස්තුවරයාණන් වඩින්නේ ගලීලයෙන්ද? ක්‍රිස්තුවරයාණන් දාවිද්ගේ වංශයෙන් දාවිද් විසූ ගම වන බෙත්ලෙහෙමෙන් වඩින බවද ශුද්ධ ලිවිල්ලේ ලියා නැද්දැයි ඇසූහ. මෙසේ උන්වහන්සේ නිසා සමූහය අතරේ භේදය හටගත්තේය. ඔවුන් අතරින් සමහරෙක් උන්වහන්සේ අල්ලා ගන්නට සිතූහ. එහෙත් කිසිවෙක් උන්වහන්සේ පිට අත නොතැබූහ. ඉක්බිති මුර සේවකයෝ නායක පූජකයන්ද පරිසවරුන්ද වෙත පෙරලා පැමිණියේය. ඔහුද නුඹලා ඔහු නොගෙනාවේ මන්දැයි ඇසූහ. කවර මිනිසෙක්වත් මෙසේ කතා නොකළේ යැයි මුර සේවකයෝ පිළිතුරු දුන්නහ. පරිසවරුන් පිළිතුරු දෙමින් නුඹලාත් මුලා වූවාද? ප්‍රධානීන්ගෙන්වත් පරිසවරුන්ගෙන්වත් කිසිවෙක් ඔහු අදහාගත්තෝද? විවස්ථාව නොදන් මේ සෙනග ශාප ලද්දෝ යැයි කීහ. ඔවුන්ගෙන් එක්කෙනෙකු මීට පෙර උන්වහන්සේ වෙත ගිය නිකොදේමුස් කතා කොට පළමු කොට යම් මිනිසෙකුගෙන් කරුණු නොමිසා ඔහු කරන්නේ කුමක්දැයි තේරුම් නොගෙන අපේ විවස්ථාව අනුව ඔහු විනිශ්චය කළ හැකිදැයි ඔවුන්ගෙන් ඇසීය. ඔහු පිළිතුරු දෙමින් ඔබත් ගලීලයෙක්ද? ගලීලයෙන් දිවැසිවරයක් එන්නේද කියා සොයා බැලුවේ නැද්දැයි කීහ. සුවිශේෂ වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.